පමුණුගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවයේ මෙවර පැතිබර දායකත්වයේ උසුලන නොම්බර 113 ඒ ජයන්තී මාවත පමුණුගම අලුබෝ මූල නිවසේ පදිංචි සත්ගුණවත් ව්‍යාපාරික එච් රොෂාන් පෙරේරා මැතිතුමන් එම මැතිණිය ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ගේ පැතිබර දායකත්වයෙනුයි මෙවර ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවයේ පැතිබර දායකත්වයේ උසුලු ලබා ඒ උතුම් වූ කඨින චීවරය මෙවරෙහි පැතිබර දායකත්වයේ දරන ව්‍යාපාරික එච් රොෂාන් පෙරේරා මැතිතුමන්ගේ නිවස වෙතට වැඩම කරවීමයි මේ සුබ මොහොතේ සිදු කරනු ලබා. ඉන් අනතුරුව අද දවසේ සිට 19 වන දින රාත්‍රිය දක්වාම මේ උතුම් වූ කඨින චීවරය වන්දනාමාන කරන්නට පුට වඳුරු පූජා කරන්න සදැහැති ඔබට පුළුවන්කම ලැබෙනවා එච් රොෂාන් පෙරේරා මහතාගේ නිවස වෙතට පැමිණ. ඉන් අනතුරුව 19 වනදා මධ්‍යම රාත්‍රියේ මේ උතුම් කඨින චීවරයේ රැගත් දර්ශනීය මහා පෙරහැර ගමපුරා වීදි සංචාරය කරමින් 20 වන දින අලුයම විහාරස්ථානයේ කරා වැඩම කරවීමට නියමිතව තිබේ. වසරකට එක්වරක් පමණක් සිදු කරන දුර්ලභ ගණයේ මහඟු පින්කමක් වන උතුම් වූ කඨින මහා පින්කමට සදැහැති ඔබ සියලු දෙනාටම අප බැති සිතින් යුතුව ආරාධනා කරනු ලබමු. එන්න සදහැවතුනි සාදු නද මැද උතුම් වූ කඨින චීවරය වන්දනාමාන කරන්නට එයට උදපඬුර පූජා කරන්නට සදැහැති ඔබට අප බැති සිතින් යුතුව ආරාධනා කරනු ලබමු. ඒ වගේම ඒ උතුම් වූ කඨින චීවරයේ රැගත් කඨින මහා පෙරහැරේ ගමන් කරන්නට අප ඔබට ආරාධනා කරනවා 19 වන දින රාත්‍රියේ ඒ රොෂාන් පෙරේරා මැතිතුමන්ගේ නිවස වෙතට සදැහැති ඔබ සියලුම දෙනාට